පටන් ගමු. අද අපි කරන්න යන්නේ WhatsApp bot කෙනෙක් හදන එක මුල ඉඳලම කරන්න. ඒ කියන්නේ බේස් එකක් දීලා මේක එඩිට් කරන්නේ මෙහෙමයි කියන එක නෙමෙයි. WhatsApp bot කෙනෙක් බිඳුවේ ඉඳලම හදන විදිහ ගැන කියලා දෙන්න යන්නේ. මේක වීඩියෝ සීරීස් එකක් වෙයි ගොඩක් වෙලාවට නෙමෙයි වීඩියෝ සීරීස් එකක් කරන්නේ. ඉස්සරහට කරගෙන යනකොට මේ බලමු. හරි. එතකොට මේ මුලින්ම කියන්න ඕන මේ මම මේක එඩිට් කරන්නේ නැහැ පොඩි තැනක්වත් කෙලින්ම දානවා. සමහර තැන් වල ඩිස්ටර්බින් තියෙන්න පුළුවන්. ඒකට සෝරි. හරි. දැන් අපි වීඩියෝ එකට යමු. මම පොඩියට මේකක් හදාගත්තා. මුලින්ම ඔයගොල්ලෝ Node.js ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනේ. අපි Node.js ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් අපිට පුළුවන් Node.js ඉන්ස්ටෝල් කරන්න විදිහත් කියද්දී මෙහෙම Chrome එකට හරි ඔයගොල්ලන්ගේ browser එකට ගිහින් Node.js කියලා ගහුවා. Node.js ගිහුවාන් පස්සේ Node.js link එක එනවා nodejs.org කියලා. ඒකෙදි මෙහෙම download කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ Windows user කෙනෙක් නම් නැත්නම් Linux නම් ඉතින් ඊට ලේසි විදිහනවා. අපි Windows විදිහටම යමු. හරි දැනට එච්චරයි. ඔයගොල්ලෝ Node.js install කරලා Node.js version එක බලා ගන්න. node -v මම install කරලා තින්නේ 2.21.6.2 sorry I get close කරන්න. latest version එක latest version එක මට වඩා අලුත්. ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් 18ට උඩ එකක් තිබ්බම ඇති. ඊට පස්සේ අපි npm version එකත් බලන්න ඕනේ. අපි මේක npm වලින් තමයි npm කියන්නේ මේ node වල package manager එක. දැන් නැත්නම් ඒක 10.2.4. ඔය හරි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ Node.js install කරාන් පස්සේ version එක බලන්න පුළුවන් නම් මෙහෙම. ඒ කියන්නේ ඔයගොල්ලෝ Node.js හරියට install කරලා එහෙම නැතුව මෙතන දාර error එකක් එනවනම් ආයි Node.js install කරන්න මොකක් හරි try එකක් දෙන්න. නැත්නම් ඒ error එක එන තැන පොඩ්ඩක් බලලා හදාගන්න බලන්න. මම මෙතන Node.js install කරන විදිහ ගැන කියලා දෙන්න යන්නේ. අපි දැන් යමු project එකට. මම මේකට පාවිච්චි කරන්නේ interpreter විදිහට sorry interpreter එක නෙමෙයි. code editor එක විදිහට මේ VS Code එක මෙන්න project file එක හදාගත්තා මුලින්ම මෙහෙම cmd කියලා ගහලා ඔයගලන්ට ගන්න පුළුවන් code මේ command prompt එක එතන ඊට පස්සේ code කියලා ගහලා dot කියලා ගහුවම ඒ directory එකට දාලා මේ අපේ VS Code එක open වෙනවා. ඊට පස්සේ VS Code එකෙන් open වුණාන් පස්සේ අපිට ඒ කියන්නේ packages install කරගන්න ඕන. packages install කරගන්න කලින් මෙතන ෆයිල් එක හදා ගන්නවා. ඒකට අපි ගහනවා npm in it -y -y ගහන්න ඕනේ. ඔයගලන්ට එන ලස්සනට පිළිවෙලට යන්න පුළුවන් නම් එහෙම යන්කෝ අපි. project එකේ නම yt කියලා ගහනවා. version එක කොහොම දෙමු. description එකත් මට දෙන්න දෙයක් නැහැ. endpoint එක විදිහට index එක අපි හදාගන්නේ. test command එකක් ඕනේ නැහැ. github එකක් දැනට ඕනේ නැහැ. keywords දාලා නැහැ. මේකට අපි scan engine කියලා ගන්නවා. අච්චර තමයි. හරි. yes කියලා ගහලා දාගත්තා. දැන් උතන අපි කලින් අර මෙතනට -y කියලා දුන්නා නම් මෙතන yes මොකුත් විදියක් නැහැ. කෙලින්ම install වෙලා යනවා. install වෙන්නේ මේක හැදෙනවා. හරි. දැන් අපිට ඕන කරන files ටික තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ install required packages ටික. ඒකට අපි කරන්නේ npm වලින් තමයි npm js කියලා මතක විදිහට ඉන්නවල. npm js තියෙන්නේ .npm js එකට ගිහිල්ලා අපිට ඕන කරන files නෙමෙයි packages ටික install කරගන්න ඕනේ. මේ
සමහර වෙලාවට වචන වර්ධිනවා ගණන් ගන්න එපා. අපිට මුලින්ම ඕන වෙනවා විස්කි ෂොට්ලගේ බේරියස්. ඒක අපි මම මෙහෙමම කියන්න ඕනලු විස්කි ෂොට්ලගේ බේරියස් කියන්නේ. සමහර අය බේරියස් කියනවා, සමහර අය බේරියස් කියනවා. එහෙම පොඩි පොඩි උච්චාරණ වෙනස්කම් තියෙනවා. මම කියන්නේ බේරියස් කියනවා. මේ දින බේරියස් ලයිබ්‍රරි එක මේ ඉස්සර නම් ඊට වඩා සරල විදිහට පොඩ්ඩක් තිබ්බා මේ යූසර් ගයිඩ් එක. දැන් චුට්ටක් අවුල් වගේ නිකන් මට නම් හිතෙන්නේ. කොහොමද අන්න ඒකට දීලා බලමු. npm install various මෙහෙම තමයි install කරගන්නේ. මෙතනිනුත් ඕන ඉතින් ගහන්න පුළුවන්. මේ ගිහලා බලන්න පුළුවන්. අපි දැන් මෙහෙමම ගමු. හරි install කරගමු. slowly maybe चल रहा है. मैं කාමරේට හොඳට සිග්නල් දෙන හින්දා ටික වෙලාවක් කියයි. ඒක හින්දා එච්චර හිතන්න එපා. ඔයගොල්ලන්ට ඉක්මනට ඉන්ස්ටෝල් වෙයි. හරි ඉන්ස්ටෝල් වුණා. ඊට පස්සේ දැන් ඉතින් තියෙන්නේ කෝඩ් එක ලියන්න. නේද? කෝඩ් එක ඉන්නව. මම මේක ලියන්නේ මේ ES6 type module type එකකින්. එතකොට ඒක අපි කියලා තියෙනවා. නැත්තම් අපි ලියන්නවා කියලා මෙයා හිතන්නේ common JS. මේ ආවා. ඒකේ විදිහටම ආවා. මෙහෙම. මේ type එක module කියලා අපි මෙතන වෙනස් කරන්න ඕන. එතකොට තමයි මෙයා දැනගන්නේ module විදිහට තමයි මු ලියන්නේ කියලා. හරි. අපි එහෙනම් index කියලා ෆයිල් එක index කියලා ෆයිල් එක හදාගන්න. දැන් අපි මුලින්ම කරන්න ඕනේ ඊළඟට මොකක්ද තියෙන්නේ? කෝඩ් එක දැන් ලියන්න තියෙන්නේ. අපි දැන් මුලින්ම බේලිස් එකට යමු. දැන් මේ තියෙන්නේ බේලිස් එකනේ. ඕකේ ගිහිල්ලා අපි දැන් හොයාගන්න ඕන මේ කනෙක්ෂන් එක හදන විදිහ. මේ එකයි මම මේ කිව්වේ මේ මෙයාලගේ ඒක යූසර් ෆ්‍රෙන්ඩ්ලි මදි. දැනින් දැන නිකන් අර මේ ඇහිඳා සීන් එක හොයාගෙන යන්න ඕන සීන් එකක් තියෙන්නේ. එච්චර මේ යන්නේ. මෙතන ෂොකට් එක හදන විදිහ තියෙනවා. අපි ෂොකට් එක හදලිමු කොහෙනම්. ෂොකට් එක නිකන් හදන්නත් බෑනේ. සිත් නෑ අප්පා. ආයේදී අපි ෂොකට් එක හදමු. අපිට ඒකට ඕන වෙනවා මේ වා ෂොකට් කියන එක. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මේක අපි මෙහෙමම ගමු. අපි මෙතන ෆන්ක්ෂන් එකක් හදාගමු. ඒසින් ෆන්ක්ෂන් ස්ටාර්ට් කියලා. හරි. ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් යටින් ගෝල් කරලා තියාගමු. නැත්නම් මේ හැමදාම අමතක වෙනවා. කැච්චර් එකක් දාමු. කෙලවුණක් කියනවා. හරි. දැන් හදලා ෆන්ක්ෂන් එකකින් ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ අපිට මෙතන දාගන්න අපි මෙන්න මේක කොපි කරන් ඉන්න ඕනේ. මේ තියෙන්නේ මෙතන තියෙනවා සිංගල් ෆයිල් අවුට් ස්ටේට් එකයි මේ මල්ටි ෆයිල් එකයි. ඉස්සර තිබුණා ළඟ කාලෙකදී මේගොල්ලෝ මේකටම පුෂ් කරන සීන් එකක් තියෙන්නේ.
ඒ කියලා හේතුව නම් දන්නේ නැහැ. කොහොම හරි මේ ඒගොල්ලෝ පුෂ් කරනවා. ඉතින් අපි ගියා. දැන් ඉතින් මේක මේ මොනවද වගේ දාලා හරියන්නේ නැහැ. මේ මගේ මම ආවද કોઈ කමෙන්ට් නම් දාන්නෙම නැහැ ලියලා. මම කවුරු නෑ ඕගොල්ලෝ ලියද්දි කමෙන්ට් දාන්න මේ මට ඒවත් එක පොඩි ඇරියස් එකක් තියෙනවා. ඒ ගැන හිතන්න එපා. හොඳ පුරුද්දක් කමෙන්ට් දාන්න. ඒක උතර අනිත් කෙනාට කියවන්න පුළුවන්, කියවලා තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කළා කියලා. ඒනට මේ මට ඒක කියනවා මේ බෑ. හරි කොහොමද මේ අන්න මේකත් දැන් මෙතන මේක් රොබොට් කියලා නිකන් ඉල්ලුවට හරියන්නේ නැහැ. මේකත් ගන්න ඕනේ. ඉතින් ඒක දැන් බලන්න. එතන කෑලි අඩුයි. අපි ඒක ගන්න ඕනේ. එක්ක හිතාගෙන ඇති මේ අලුතෙන් වෙන මිනිස්සයා මේක දැක්ක ගමන් නිකන් හිතිලා ගන්නවා කියලා. එහෙම ඉතින් මේ අනේ මන්ද ඉතින් ඒක හදන මිනිස්සු කමන්නේ ඕල් බයින් හොඳ නෑ මොකද ඊට මේ ලේසි වෙන්නේ නැහැ ඔය මිනිස්සුත්. anyway දැන් මේක ගත්තා. ඊට පස්සේ ගිහලා බලමු මොනවද ගාව ගන්න තියෙන්නේ කියලා. කනෙක්ෂන් අප්ඩේට් ඉවෙන්ට් එකක් තියෙනවා. disconnect reason අනේ මේක බලා ගන්න ලියන්න බෑ වගේ දින්නක් තියෙන්නේ මට නම්. අපි මේකම කරමු. මට උඩට එන විදිහට මට විදිහට ලියමු. ඊට පස්සේ මේ අපි මෙයාගේ version එක ගන්නවා. තිබුණා version එක ගන්න යට ඒකත් හොයන් එමු නැත්තම් මම වෙනස්වක් කියලා නෑ ඕනේ නෑ හොයන්න. අපි ගහමු fetch last version ආයි ලස්සනට ආවා. ඕකේ මේ හදාගන්න. version එකක් පාස් කරා. ඊට පස්සේ මේ terminal එක print qr in terminal මේක true කරන්න. හරි මේක true කරලා ඒක true කරාට තමයි අපි එතකොට terminal එකේ qr code එක අමාරු මේ print කරන්න අපි npm package එකක් ගෙන්න ගන්න වෙනවා. QR code terminal එකවල package එකකින් නම් හොයන් ඉන්නවා. QR code මෙන්න මේ package මෙන්න මේ විදිහ ලස්සනට QR එක paste කරගන්න ඕනේ. ඒකට අපි ඒක install කරගන්නවා. එහෙමම මෙතනින් අපි ඒකත් ගන්නවා. අපි QR code කියලා. QR code ආයෙත් ලස්සන. එතන හරි. දැන් මේක ඕනෙත් නැහැ.
version එක දුන්නා terminal එකේ print කරන්න කියලා කිව්වා. හරි. දැන් connection update scene එක හදන්න වෙනවා. මෙතන connection update එක තිබ්බා. browse එක වෙලාවට මට මේක දැක්කේ. browse එක කියන්න ඕනේ. browse එකක් තියමු මෙතනට. මෙන්න මෙතන තමයි browse එක කියන්නේ. මෙතන ඔයගොල්ලන්ට ඕන නම් macOS උමත් දාන්න පුළුවන්. මේ මෙතනදී විදිහ macOS දාන්න පුළුවන්. Windows Ubuntu කියලා දාන්න පුළුවන්. ඕන එකක් දාගන්න පුළුවන්. කැමති විදිහට ඔයගොල්ලෝ ආස විදිහකට හදාගන්න macOS වලට හදන්න. Mac නම් සාමාන්‍ය Apple හොඳයි කන්න. ඒ හින්දා දෙක් වෙන්නේ නැහැ. කමන්නේ. ඔයගොල්ලන්ගේ අස. හරි. එතකොට ඒ ටික එතන තියෙන ටික හරි. ඊට පස්සේ ආයෙ මෙතන configuration දීලා connection update නේද? මෙන්න මේක තමයි event එක. මේක මෙහෙම ගන්නවට වඩා ලේසි අපි ලියමු. නෑ මේක කොපියක් දාගන්න. කැලලක් ගමු. කොහොමද ලියන්න හදන්නේ? connection එක දැන් අපි if state එකක් දානවා නම් මෙතන if condition එක හරි connection මෙතන අපි දැන් connection කියන එක ගත්තනේ connection එක සමානයි close now කොහොමද ගාන එතකොට ඉතින් ආව එතකොට සිත් connection එක close නම් should reconnect කියලා අර ආපු එකම තමයි දාන්නේ කලින් ලිව්වනේ ඒකයි මම ඒකයි කිව්වා ආයෙ නම් ලියන්නේ කියලා මේ මම දෙතුන් පාරක් මේක ලිව්වා මට වැරදුනා මම ආයෙ ලිව්වා ආයෙ නම් හදන්නේ console log එකක් දාමු ඔය ආවා වගේ එතකොට should reconnect නම් දැන් මෙතනින් මේක false නෙන්නේ මෙතන එතකොට අපි මෙතන දාන්න ඕන මේ වරහන කොහෙන්ද මොකක්ද අවුල කියන්නේ මොකක්ද බ්ලොක් කියලා තමයි ආව් කියලා error එක output status code එහෙම තමයි එන්නේ මෙතනට අපි දාමු disconnect reason කියලා දාමු කවන්නේ මෙහෙම හදාගෙන යන්නකො බලන්නත් එක්ක දැන් මෙතන move disconnect නම් එතකොට අපි කරන්න ඕන මොකද්ද true නම් ආයි start කරපන් කියලා කිව්වා. ඒ කියන්නේ මේ function එක මෙතන call කරනවා. මේ function එක මෙතන call කරනවා disconnect වුණා. සාමාන්‍යයෙන් ওই socket එක හදාගෙන ඉන්නකොට හොඳටම හදපු එකක් වුණත් ඉතින් disconnect කළා connect වෙන ඒවා ස්වභාවිකයි.
ඇයි දන්නේ නැහැ වෙන්නේ වෙනවා. හරි. කනෙක්ෂන් ඊට පස්සේ ඉතින් else එකක් දාමු මේ මෙතනට. else if else එකක් දාමු. ඕපන් නම් ඔය ටික තමයි තියෙන්නේ. QR නම් QR ජෙනරේට් කරන්න කියලා කියත හැකි. මේක ඇල්ල ඕනේ. අපි ඒක වේදම ලියමු. හරි. එතකොට කනෙක්ෂන් අප්ඩේට් එක අපි ලියලා ඉවරයි. කනෙක්ෂන් අප්ඩේට් ඉවෙන්ට් එක. හරි. කනෙක්ෂන් අප්ඩේට් එක ලියලා ඉවරයි. ඊට පස්සේ දැන් අපිට ලියන්න තියෙන්නේ ආයේ message observed event එකට කලින් අපි ලියමු QR එක දැන් හදාගන්න ඉතින්. එතකොට මේ මෙතන මේ ස්ටොක් කියන එක පවා ඉතින් අපි වෙනස් කරනවා. දැනට අපි මේව තියාගමු. මොකද මේක ටියුටෝරියල් එකනේ. බේසික් පොයින්ට් එක දැනගෙන අපි ඉස්සරහට මේව වෙනස් කරලා ගමු නේ. මෙතන QR මෙතන QR ජෙනරේට් එකෙන් QR එක ජෙනරේට් කරන්න තියෙනවා. හරි. ඔය ඇවිල්ලා තියෙන මේ විදිහටම ජෙනරේට් කළා දාමු. එතකොට වැඩි ඉවරයි. දැන් නිකමට වගේ නිකන් සෙල්ලමට වගේ රන් කරලා බලමු. වැඩි වෙන්නේ නැත්නම් ඉන්නේ කේස් එක. එතකොට මේක රන් කරන්නේ node index.js. What the browser is not defined. මෙතන දාගන්න. Printing mistake here. Sorry. එකක් හරි. දැන් බලමු. බඩු වැඩ. දැන් ඔන්න QR එක ආවා. දැන් අපිට තියෙන්නේ සෙල්ලමට වගේ ස්කෑන් කරලා බලන්න. හරි ඔන්න මම දැන් මගේ වොමින් ස්කෑන් කරා. ඔන්න හැදෙනවා. හරි. මේක නම් මෙච්චර එන එක නම් වදයක් නේ. මේක වදයක්. මේ ටික අයින් කරන්න. හැකි ඉක්මනින් අයින් කරන්න. දැන් අපි මැසේජ් එකක් දාලා බලමු මැසේජ් ගැන මොනවා හරි කියනවා කිය. නෑ. මොකුත් කියන්නේ නෑ. කියනවාද? නෑ. මොකුත් කියන්නේ නෑ. හරිනේ. මොකුත් කියන්නේ නැත්නම් මොකද? message observed event එක අපි යූස් කරේ නෑ. හරි. දැන් මේක නවත්තමු මෙතනින්. ඔක්කොම කලින් මේ කුණු ගොඩ වගේ මේන එක නවත්තලා දාන්න ඕනේ ඉස්සෙල්ලාම කුණු වදයක් ඒක. ඒකට මොකද දාන්නේ පීනෝ නේද? අනේ අරන් ඉන්නවා ගිහින්. ඔකට ඒ කුණු ගොඩ වගේ නේ එක මෙන්න මේ ලොගෝ එකක් තියෙනවා කියන්නේ සිම්පල් ඉතින් ලොගෝ එකක්. npm ලගේ node.js ලගේ ලොගෝ එක කියලා ගමුකෝ. මෙන්න මේ මොඩියුල් එක ඉන්ස්ටෝල් කරලා ලොගෝ එක මෙතනින්ම ගලවලා දාමු මලවල එතකොට ඉවරයි.
ප්‍රශ්නේ ඉවරයි. දැන් අපි ආයෙ රන් කරලා බලමු අර කුණු ගොඩ වගේ නේද කියලා. ඒක නම් නෑ දැන් දීන්නේ කනෙක්ෂන් ඕපන්. ලස්සනයි නේද? දැන් ලස්සනයි. හරි. දැන් අපි message upsert event එක හොයලා ගමු. ඒකෙන් තමයි අපි එන message ටික එහෙම බලන්නේ. ඒකටත් අපි කලින් වගේම ආවෙ ඇවිල්ලා ලස්සන. නෑ ඒක එහෙම ගන්න ලියන එක හරිනේ. අපි ලියමු වටින්න. ස්ටොක්. හරි එහෙම ගත්තාම ලේසි වෙනවා. වරවින් ඔන්න එහෙම ගමු. හරි මේ මැසේජ් එක එතන දැන් මැසේජ් එක m කියලා අපි මේ එන එක ඩිෆයින් කරගත්තේ. ඊට පස්සේ මේ ඕනේ නැති මෙතන m එකේ ඉඳලා අපි කන්සෝල් ලොක් කර කර බලමු. හරි එහෙනම් බලමු. අපි රීඩර් වල කන්සෝල් අන්නම අපි ගමුකෝ. මෙතන ඕනම ආට මැසේජ් කියලා දාන්න පුළුවන්, අප්ඩේට් කියලා දාන්නත් පුළුවන්. ඕන එකක් දාලා එළියට ගන්න. කැමති විදිහකට ගන්න පුළුවන්. කනෙක්ෂන් එක ඕපන් වුණා. අපිට නිකන් සෙල්ලමකට වගේ මැසේජ් එකක් දාමු. ඔන්න ආවා. මැසේජ් එක මෙතන කී එක තියෙනවා. නම දාපු එකගේ නම තියෙනවා. බ්‍රෝඩ්කාස්ට් එකක් දෙකක් තියෙනවා. නෑන් ස්ටේටස් දෙක. මෙතන මැසේජ්. දැන් ඔතන මැසේජ් කියලා තියෙනවා. අන්නේ මැසේජ් එකෙන් තමයි අපි ගන්නවා. හරි අපි කැන්සල් කරමු. එතකොට අපි const මේ විදිහට ගත්තා. දැන් අපි මැසේජ් එක ආවල කලින් වගේ මෙන්න මේකක් පෙන්නන්නම්. මේකට අපි දාමු ship කියලා. දැන් ship එක මෙතනින් මේ console log වෙන්න ඕනේ පොතේ හැටියට. එච්චර නටන්න ඕනේ නෑ. මේ ටික පොඩ්ඩක් තියෙන්නේ. console log දැන් මෙතන ආයි ඩොට් එකක් දාමු. හරිනේ. හරි ලස්සනට ආයි. හරි ඉන්නේ. හරි. මේව කැන්සල් කර කර යන එකත් හරි කරදරයක්. මේ ඒකටත් විදියක් තියෙනවා. මේක අප්ඩේට් කරපු ෆයිල් එක සේව් කරපු ගමන් ඔටෝ අප්ඩේට් වෙන්න හදන්න. ඒක මම මෙතන හදන්න යන්නේ නැහැ. මොකද මේක පළවෙනි වීඩියෝ එකනේ. අපි දෙකේ හරි තුනේ හරි අනිවාර්යෙන් ඒක හදාගමු. නැත්තම් මේක මල කරදරයක්. හරිනේ. දැන් මෙතන chemistry එක ඩිෆයින් කරා. මෙතන m.message කියලා ගන්නෙ මේ තියෙන message. හරිද? මෙන්න මේකේ ඇතුලේ තියෙන එක දීපන් කියලා තමයි ඔය කියන්නේ. මම මෙතන නෝඩ්ස් ගන්නන්න යන්නේ නැති හින්දා ඔය මේවා ටික කියන්නේ නැහැ. මොකද කියන්නේ? m is not defined. බඩුනේ. මෙතන ship කියලා දාන්න. හරි. දැන් හරි. හරිනේ. ඔන්න දැන් අර ගැතුල දින ටික දුන්නා. key එක ඇතුලේ remote gid එක තියෙනවා. group එකකට මම dot එක දැම්මේ. from me ඒ කියන්නේ මම යුවේ. ඒ dot එක දැම්මේ මම කියන එක කියන්නේ. ඊට පස්සේ දාපු එකේ ID එක කියන්නේ message ID එක participant number එක මේ මම දාපු එකේ number එක ඊට පස්සේ ඔයාලට කෝල් කරන්න message time stamp එක push name Dishan ඊට පස්සේ broadcast ද නෑ status ඊට පස්සේ message එක වෙනම message එකේ conversation dot එක
මම දැම්මේ ඩොට් එක. ඩොට් එක විදිහට තියෙනවා. හරිනේ. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මැසේජ් එකක් ගන්න. දැන් අපේ ටියුටෝරියල් එකේ අරමුණ උනේත් ඉන්ස්ටෝල් කරා, ඊට පස්සේ චෙක් කරා මේක හරි, ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරලා ගත්තා, ඉන්ස්ටෝල් කරලා ගත්තා, මේක හදාගත්තා, කෝඩ් එක රන් කරා, ලියලා රන් කරා. මෙතන රයිට් කෝඩ් එක ලිව්වා, ඊට පස්සේ ටෙස්ට් කරා. හරි. දැන් ටෙස්ට් එක තමයි ටෙස්ට් කියන්නේ රන් වෙනවා. රන් වෙනවනේ. ඕනනම් තව ඩොට් එකක් දාන්න. ඩොට් එකක් නෙමෙයි හායි කියලා දාමු. මෙන්න හායි කියලා දානවා. හායි කියලා දැම්මම ඔන්න මෙතන හායි කියලා ආවා. හරිනේ. දැන් එහෙනම් මැසේජ් එක යනවා. ඔච්චරයි එහෙනම් අද දවසේ කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට මේක කරන්න. බලමු ඉස්සරහට ටික මේක ඇඩ්වාන්ස් වෙන්න බලමු. මේ අපි ඊළඟ වීඩියෝ එකේදී කරන්න මම හිතාගෙන ඉන්නේ අර දැන් කට්ටිය ඔය ඩොට් කියලා කමාන්ඩ් එකත් එක්ක ඒගොල්ලන්ගේ අදාළ එක දුන්නාන් පස්සේ වැඩ කරන්නේ. අන්න ඒ විදිහට හදාගන්න එක ප්ලගින් එකක් හදාගන්න විදිහට. හැබැයි ඒකත් මම පුළුවන් තරම් බේසික් විදිහට තමයි කරන්න ඉන්නේ. අපි ටික ඉස්සරහට ඇඩ්වාන්ස් වෙමු. මම මෙතනදී ඒක පුළුවන් තරම් බේසික් විදිහට තමයි කරන්න ඉන්නේ. මොකද මට ඕන බිඳුවේ ඉඳලා උඩට බේස් එක හදන්න මිසක් ඕගලන්ට බේස් එකක් දීලා මෙන්න මේක එඩිට් කරලා ගනින් මෙන්න බඩු දිනවා කියලා කියන්න නෙමෙයි. ඕගලන්ට අල බිම ඉඳලාම ඕගොල්ලන්ගේ බේස් එක උඩට ඩෙවලොප් කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ බේස් එකක් අරගෙන වෙන කෙනෙක් හදපු එකක් අරගෙන ඕගොල්ලෝ එඩිට් කරලා හදාගත්ත කොච්චර එඩිට් කරත් ඒක තමන්ගේ වෙන්නේ නැහැ. ඒක වෙන කෙනෙක්ගේ. ඒක කොහොමත්ම වෙන කෙනෙක්ගේ. මටත් නැත්තම් ඔයගොල්ලන්ට හොඳ ඇඩ්වාන්ස් බේස් එකක් දීලා මෙන්න එඩිට් කරගෙන ඉල්ල කියලා කියන්න පුළුවන්. මේ මම එහෙම කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට බිම ඉඳලා තමන්ගේ බේස් එක තමන්ගේ විදිහටම හදාගන්න කියලා දෙනවා. මම මේකත් මේ අද කරපු ටික මම ඔයගොල්ලන්ට GitHub එකට දාලා තියන්නම්. මේක නෑ ඉතින් බලන්න දෙයක් නෑ ලොකුවට. පොඩ්ඩක් කරලා අතපත ගාලා ප්‍රැක්ටිස් කරලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එක කමාන්ඩ් එක රන් කරන එක බලමු. තව මෙතන ඒ වගේම මේ කියන්න මෙතන තව ඉවෙන්ට්ස් තියෙනවා. ලිස්නර්ස් තියෙනවා, ඉවෙන්ට් ලිස්නර්ස් තියෙනවා. මේ මෙතන දැන් අපි යූස් කරේ මැසේජ් අප්සෙට් එක විතරයි. මැසේජ් අප්සෙට් එකයි, කනෙක්ෂන් අප්ඩේට් එකයි, ක්‍රෙඩිට්ස් අප්ඩේට් එකයි. මේ තුන විතරයි අපි යූස් කරේ. කිව්වා ඒක යූස් කරා. තව තියෙනවා groups වල ඒවා තියෙනවා. එහෙම තව ගොඩක් තියෙනවා ඉවෙන්ට් ලිස්නර්ස්. අපි ඒවා මේ ඉස්සරහට බලමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එතකන් බයි.